වගේ මොන්න කයිරෝ සූදානම් ඊළඟට කේසි සාර්ථකයි හරිම පහසුවෙන් වැඩේ කරා ඊළඟට ඉන්නවා චාලි අපි බලමු චාලිගේ වැඩ කොහොමද කියලා චාලිට නම් ඒක මදි වගේ තව එකක් තිබ්බ චාලි පණී වගේ හරි ඊළඟට සූදානම් බ්ලූසි බලමු අපේ චූටි කොල්ලා කොහොමද මේ ලොකු අභියෝගේ ජය ගන්න කියලා come on කිසිම ගේමක් නෑ අන්න එහෙමයි අපි හොඳයි උණුසුම් අත්පොලසනාරයක් ලබා දෙමු ඊටමත් දෙකුම් කළ අවස්ථාවක් හැමෝටම හැමදාම මේවට දින්නට හරි අපි සූදානම් කයිරෝ ඔන්න කයිරෝ සූදානම් සාර්ථකයි එවර අන්න මේ වන්දන මේ මගර ඉස්සර ගෝගේ ගෙදර ආපුවමනේ කඩලා දුවන්න පුංචි දේවල් හිතෙනවා ඉතින් හරි අන්න ඒවර සාර්ථකයි පුංචි ජගකාරකම් කියන්නේ අපිත් එක්ක ඉන්න කයිරෝ හැමදාම දගයිනේ හරි ඊළඟට සූදානම් චාලි ෆ්ලෑෂි සමා වෙන්න ෆ්ලෑෂි ඔන්න ෆ්ලෑෂි එකයි එයාට ඩයට් කරන්න යවන්න එනවනේ එයා චුට්ටක් අනේ වන්දකමන්නේ අපි යව කරමු හරි ඊළඟට සූදානම් ෆ්ලෑෂි සූදානම් අපි බලමු චාලි සූදානම් එකයි එයත් එහෙමයි අනේ වන්දන්නේ තමන්ගේ පරපුරේ අය ගැවසීම නිසාවෙන් එක සිතුවිලි පහළ වෙන බව අපි දන්නවා. ඉතින් ඒව සඳහා ඔව් ඒත් එක්කම අපේ උපදේශක මණ්ඩලයෙන් කියනවා ඔහුට ඒ තරණය කරන්නට යද්දී ගමන නිමා කරන්නට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඔහු සිතින් ගණනය කරනවා. ඒ පිළිබඳව මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඔහු ඒයින් වෙලකී සිටිනවා. අපි විශ්වාස කරනවා අත්‍තරම මෙතනින් එහාට ඔහුගේ ගමන නිමා කරන්නට තිබෙන ඊට ප්‍රමාණය මදි නිසා ඔහු ඒ තරණය නොකළ සිටියා වෙන්නදී. බලමු අපේ කේසි සූදානම් පිළිවෙලඩු 3ක් එකවර තරණය කරන්නට. බලමු come on කේසි සාර්ථකයි ඉතාම පහසුවෙන් කයිරෝ සූදානම් ඊළඟට බලමු කයිරෝ 1 2 3 කයිරෝ සාර්ථකයි ඔඩුසු මාත්පුල්ස නාරය නතර කරන්න එපා අපි බලමු ඊළඟට චාලි සූදානම් අපි බලමු අපි අල බෝලේ වගේ ඉන්න චාලි කොහොමද මේ අභියෝගේ ජය ගන්න කියලා බලමු ෆ්ලෑෂි සමාවෙන්න ෆ්ලෑෂි සාර්ථකයි වැට්ට ඉතින් දන්නවනේ සංකේතකාරයා වුණාට හරි හිතවතුනි උණුසුම් මත්කුළුසන් නාදයක් ලබා දෙමු to choose the right film. කම්මැලිකමත් ඉතින් ටිකක් තියෙනවා මොකද අද එයාලගේ දෙන්නටනේ ඇවිල්ලා ඉන්නේ නේ අද එයාලගේ දෙන්නට ඇවිල්ලා ඉන්නේ හින්දා ඉතින් පුංචි තැන් වල ගණන් උස්සනවා ගණන් ගන්න එපා එහෙම තමයි අපි සුරතලුන්නේ අපි ආදරේ අපි බලමු ඊළඟට කේසි සූදානම් කේසි කොහොමද තරණය කරන්නේ කියලා අභියෝගය කේසි සාර්ථකයි හැමෝම හොඳ ප්‍රසංගයක් ලබා දෙමු ඊළඟට ඔන්න සූදානම් දිනා සූදානම් අපි බලමු ලූසි සූදානම් ඔන්න අපි බලමු ලූසිගේ වැඩ ටික කොහොමද කියලා come on ලූසි අන්න ආගන්තුක කම්පැනිකම කිව්වා හිතන්න එපා මොකද මේ මහගෙදර ඇවිල්ලා ඉන්නේ නේ අද ඔක්කොම පරම්පරාවම ඉන්න තැන ඉතින් මොනවා හරි කිව්වොත් අපිට කියන්න බෑ මොකුත් නේ කවන්නේ අපි බලමු දිනා අපි බලමු චාලි ඔන්න චාලි 1 2 3 චාලි නම් ගේමක් නැතුව වැඩ ඉවර කරා එරින් අපි දැන් එක කඩුලා ඉන්නේ What, this one? යාත්‍රාවල තමන්ගේ රාජකාරිය මැනවින් අකුරට මේ මොහොතේ පිටු කරනවා
ගරු හනීෆ් යුසුෆ් මැතිතුමාට කොළඹ නගරාධිපතිනි ගරු බ්‍රයි කැලි බල්තසාර What, this one? යාත්‍රාවල තමන්ගේ රාජකාරිය මැනවින් අකුරට මේ මොහොතේ ඉටු කරනවා. Be careful to choose the right flight. Check the උණුසුම් අත්පොලසනාරයක් ලබා දෙමු. ඊටමත් දෙකුම් කළ අවස්ථාවක් හැමෝටම හැමදාම මේව දකින්නට. හරි අපි සූදානම්. කයිරෝ ඔන්න කයිරෝ සූදානම් සාර්ථකයි. එවර අන්න නේ මන් දන්නේ මේ මගර ඉස්සරහ ගෝගේ ගෙදර ආපුවමනේ කඩලා දුවන්න පුංචි දේවල් හිතෙනවනේ ඉතින් හරි අන්න ඒවර සාර්ථකයි පුංචි ජගකාරකම් කියන්නේ අපිත් එක්ක ඉන්න කයිරෝ හැමදාම දගයිනේ. හරි ඊළඟට සූදානම් චාලි ෆ්ලෑෂි සමා වෙන්න ෆ්ලෑෂි ඔන්න ෆ්ලෑෂි එකයි එයාට ටයිප් කරන්න යවන්න එනවනේ. එයා චුට්ටක් අනේ වන්දකමන්නේ අපි යව කරමු. හරි ඊළඟට සූදානම් ෆ්ලෑෂි සූදානම් අපි බලමු. චාලි සූදානම් එකයි එයත් එහෙමයි අනේ වන්දන්නේ තමන්ගේ පරපුරේ අය ගැවසීම නිසාවෙන් එක සිදුවිලි පහළ වෙන බව අපි දන්නවා. ඉතින් ඒව සඳහා ඔව් ඒත් එක්කම අපේ උපදේශක මණ්ඩලයෙන් කියනවා ඔහුට ඒ තරණය කරන්නට යද්දී ගමන නිමා කරන්නට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඔහු සිතින් ගණනය කරනවා. ඒ පිළිබඳව මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඔහු ඒයින් වෙලකී සිටිනවා. අපි විශ්වාස කරනවා අතරම මෙතනින් එහාට ඔහුගේ ගමන නිමා කරන්නට තිබෙන ඉඩ ප්‍රමාණය මදි නිසා ඔහු ඒ තරණය නොකළ සිටියා වෙන්නදී. බලමු අපේ කේසි සූදානම් පිළිවෙලඩු 3ක් එකවර තරණය කරන්නට. බලමු come on කේසි සාර්ථකයි. ඉතාම පහසුවෙන් කයිරෝ සූදානම් ඊළඟට බලමු කයිරෝ 1 2 3 කයිරෝ සාර්ථකයි. ඔනුසුම් අත්පොලසන් නාදය නතර කරන්න එපා. අපි බලමු ඊළඟට චාලි සූදානම් අපි බලමු අපි අල බෝලේ වගේ ඉඳ චාලි කොහොමද මේ අභියෝගේ ජය ගන්න කියලා බලමු. ෆ්ලෑෂි සමා වෙන්න ෆ්ලෑෂි සාර්ථකයි. වැට්ටා ඉතින් දන්නවනේ සංකේතකාරයා වුණාට. හරි හිතවතුනි උණුසුම් අත්පොලසන් නාදයක් ලබා දෙමු. සාර්ථක අපි හිතුවා වගේ මොන්න කයිරෝ සූදානම්. ඊළඟට කේසි සාර්ථකයි. හරිම පහසුවෙන් වැඩේ කරා. ඊළඟට ඉන්නවා චාලි. අපි බලමු චාලිගේ වැඩ කොහොමද කියලා. චාලිට නම් ඒක මදි වගේ. තව එකක් තිබ්බ චාලි පණී වගේ. හරි ඊළඟට සූදානම් බ්‍රූසි. බලමු අපේ චූටි කොල්ලා කොහොමද මේ ලොකු අභියෝගේ ජය ගන්න කියලා.
come on කිසිම ගේමක් නෑ. අන්න එහෙමයි අපි. හොඳයි. කම්මැලිකමත් ඉතින් ටිකක් තියෙනවා. මොකද අද එයාලගේ දෙන්නට ඇවිල්ලා ඉන්නේ නේ. අද එයාලගේ දෙන්නට ඇවිල්ලා ඉන්නේ හින්දා ඉතින් පුංචි තැන්වල ගණන් උස්සනවා. ගණන් ගන්න එපා. එහෙම තමයි. අපි සුරතලුන්නේ අපි ආදරේ. අපි බලමු ඊළඟට කීසි සූදානම්. කීසි කොහොමද තරණය කරන්නේ කියලා අභියෝගය. කීසි සාර්ථකයි. හැමෝම හොඳ ප්‍රසන්නාදයක් ලබා දෙමු. ඊළඟට ඔන්න සූදානම්. දිනා සූදානම්. අපි බලමු. ලූසි සූදානම්. ඔන්න අපි බලමු ලූසිගේ වැඩ ටික කොහොමද කියලා. come on ලූසි. අන්න ආගන්තුක කම්පැනිකමක් ඉන්නවා. හිතන්න එපා මොකද මේ මහගෙදර ඇවිල්ලා ඉන්නේ අද ඔක්කොම පරම්පරාවම ඉන්න තැන ඉතින් මොනවා හරි කිව්වොත් අපිට කියන්න බෑ මොකුත් නේ. කවන්නේ අපි බලමු. දිනා අපි බලමු. චාලි බලමු. චාලි ඔන්න චාලි 1යි 2යි 3යි. චාලි නම් මේකක් නැතුව වැඩ ඉවර කරා. ඉතින් අපි දැන් එක කඩුලයිනේ මම හිතන්නේ එහෙම තමයි අද දවසේ අපේ සුරතලුන් ටික පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙන්නේ. හේතුව ඒ දන්නවද? මේ භූමිය සිසාරාම ඔවුන්ගේ වර්ගයේ ඈයෝ ගමන් කරලා ඒ කට්ටියගේ පුංචි මතක සටහන් ඉදිරි කරලා තිබෙනවා. ඒ හින්දා තමයි ඔවුන්ට අපේ ඉලක්කය පසුපස යන්නට බැරි. බලමු ජාතික ධජය ඔන්න සොයාගත්තා. තමන්ගේ හිමිකරුවන්ට රැගෙන එනවා. හරි ඔන්න එන්න එහෙමයි අපේ සුරතලා ජාතික ධජය පවාදුනා. ඉතින් මෙන්න මෙහෙම කරද්දී මට හිතෙනවා මේ ඔකටිට පුංචි සැකයක් ඇති. අපි මොකක් හරි ක්‍රමවේදයක් මෙතෙන්ට අනුගමනය කරනවා ඇති මෙයාට මේක තක්කාලා පේන්න කියලා. අපිට පුංචි උදව්වක් වෙන්න කවුරු හරි ඉන්න පුළුවන්. එන්නකො දුවේ. එන්නකො. මට ඔයාගේ පුංචි උදව්වක් ඕනේ. දැන් අපේ දීනාගේ මෙතන දෙතිප්පේ කොඩිය ඔයාට කැමති දෙනකින් තියන්නකො කොඩිය. මේක කැමති දෙනක තියන්න පුළුවන්. ඔන්න අපි ඔබට විශ්වාසනීය විදිහට මේ වැඩේ කරනවා. හොඳේ? හරි. දීනා. ඔන්න නැවතත් ඔයාට අභියෝගයක් තිබෙනවා අපේ ශ්‍රී ලංකේ ජාතික ධජය සොයා ගන්නට. අපි බලමු. අද දවසේ වෙන තමයි තියෙන්නේ. මම හිතන්නේ මොකක් හරි දෙයක් තියෙනවා. ඉතින් සම වර්ගයාගේ පැමිණීම හේතු වෙන්න දන්නේ නැහැ. කොහොම හරි. ඔන්න එවරක් සාර්ථකයි. දෙමු. ඔනුසුම් අපලසන්නාදයක් ලබා දෙමු.